එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ. Hey guys, welcome back to my YouTube channel. අන්න ඉතින් 2026 අලුත් vlog එක අරගෙන ආවා. sorry vlog එක ගේන්න ටිකක් කල් ගියාට ගොඩක් අය මගේ vlogs ඉල්ලලා තිබ්බා. vlog නැත් දාලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම තමයි මේ vlog එක අරගෙන ආවේ. ඉතින් ටිකටම බලන්න vlog එකේ මොකද වෙන්නේ කියලා. ඉතින් guys මේ ඇවිල්ලා ඉරිදා එදා අපි ටවුන් එකට ගියා. මායි අම්මි අක්කිලා දෙන්නයි තමයි ගියේ. ඉතින් එදා මම මේ අවුට්ෆිට් එක තමයි ඇන්නේ. මට ඒ වෙලේ නම් ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා guys. මොකද හොඳටම පරක් වෙලා හිටපු හින්දා ඉක්මනට යන්න වුණා. ඉතින් අද අපි මේ කොහෙද යන්නේ කියලා මම ඔයාලට vlog එක ඉස්සරහට කියන්නම්. ඉතින් දිගටම බලන්න ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් guys ටවුන් එකට ගියපු ගමන් අපි ගියේ මාකට් එකට. අම්මිට මාකට් යන්න ඕනේ කිව්ව හින්දා අපිත් ගියා අම්මිත් එක්ක මාකට්. මාකට් එකේ නම් ඉරිදා ගොඩක් සෙනග හිටියා. මොකද නිවාඩු දවසක් හින්දා වෙන්න ඇති. බට් මම නම් කැමති නෑ ගයිස් මාකට් යන්න. ඉතින් ගයිස් මං ඔයාලට කිව්වේ නෑනේ අද අපි යන්නේ කොහෙද කියලා. අද අපි ආවා ගයිස් කතරගම දේවාලෙට. කතරගම දේවාලෙට එන්න හේතුව මං ඔයාලට පස්සේ දවසක වෙනම vlog එකකින් අරගෙන එන්නම්. ඉතින් අද අපි මේකට යන්න තමයි ආවේ. ඉතින් මේ ඉන්නේ guys මගේ අක්කිලා දෙන්නා. මට අක්කිලා දෙන්නෙක් ඉන්නවා. මේ ඒ දෙන්නා. ඉතින් මේ ඉන්නේ guys අපේ අම්මි. ඉතින් අපි 4 දෙනා තමයි අද ආවේ. ඉතින් guys අපි ගෙදර ආවා. ගෙදර ආපු ගමන් මම වොෂ් එකක් දාගෙන මම දැන් මේ ලෑස්ති වෙන්නේ මගේ ස්කින් කෙයාර් රූටින් එක කරන්න. ස්කින් කෙයාර් වලට මම යූස් කරන්නේ guys මීපැණි. මීපැණි guys ෆේක් එකවත් තියෙනවා ඔරිජිනල් එකවත් තියෙනවා. ඔයාලා නම් ගන්නකොට පොඩ්ඩක් එක බලලා ගන්න. මම නම් යූස් කරන්නේ මෙන්න මේ බොටල් එක. මේක හොඳයි කියලා ගොඩක් අය කියනවා. ඉතින් මේක හොඳයි guys මූණටයි ඇඟටයි දෙකටම හොඳයි. ඔයාලත් මේක යූස් කරලා බලන්න. ඉතින් මේ ඇවිල්ලා guys සඳුදා මම උදේම ටවුන් එකට ගියා පොඩි වැඩකට. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් guys මම දැන් මේ යන්න රෙඩි වෙන ගමන් ඉන්නේ. රෙඩි වෙන ගමන් මම ඔයාලට පොඩි දේවල් ටිකක් කියන්නම්. ඉතින් guys මගේ කලින් vlog දෙක මට YouTube එකෙන් අයින් කරන්න වුණා. මොකද ඒ දෙකටම copyright වැදිලා තිබ්බ හින්දා. ඉතින් ඒක බලලා තිබ්බා හිටියා ගොඩාක්. ඒකට comment like දාලා තිබ්බ ගොඩක් අය හිටියා. ඉතින් ඒ හැමෝටම ගොඩක් thank you and ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. ඒ වගේම ඒ වගේ vlogs මම ඉස්සරහට ගේන්න හිතන් ඉන්නවා. ඉතින් ඒක ගැන ගොඩක් අහලා තිබ්බ හින්දා තමයි මට මේක ඔයාලට කියන්න ඕනි කියලා හිතුනේ. මෙන්න මේ ස්කාර්ෆ් එක ගැන ඔයාලට කියන්න ඕනේ guys. මේක ගැන මගෙන් ගොඩක් අය අහලා තිබ්බා මං කොහෙන්ද ගත්තේ කියලා. ඉතින් මේක මං ගත් එකක් නෙවෙයි guys. මේක මට හම්බුන එකක්. මේක guys 100%ක්ම handmade project. මේක කරන්නේ මගේ චූටි අක්කී. ඉතින් මම ඔයාලට එයාගේ contact number එකයි එයාගේ TikTok Instagram page වල name එකයි මේ side එකෙන් දාන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහ item තියෙනවා නම් කැමති colors වලින් order එකක් දාන්න. ඉතින් guys මම දැන් යන්න තමයි ලෑස්ති. ඒ වගේම guys මම අලුතෙන් WhatsApp channel එකක් open කරා. ඉතින් මම link එක පල්ලෙහෙන් දාන්නම්. ඔයාලට පුළුවන් මාව follow කරලා තියාගන්න. මම අලුත් vlog ගැන update ඒකට දානවා. ඉතින් guys ඔය විදිහට තමයි අද දවස ගෙවුනේ. ඉතින් හවස් වෙලා මම ක්ලාස් ගියා. ඒක නම් වීඩියෝස් ගන්න බැරි වුණා guys. මොකද මම ක්ලාස් එකට යද්දිත් හොඳටම පරක් වෙලා තිබ්බේ. ඉතින් මට ඒ වෙලේ වීඩියෝ ගන්න බැරි වුණා.
මේ ඇවිල්ලා ගයිස් ඊට පහුවෙනිදා ඒ කියන්නේ හරියට මංගහරුවාදා එදත් මට ටවුන් එකට යන්න වුණා. එදා නම් මම දවල් වෙලා ගියේ. එදා ටවුන් එකට ගියේ ගයිස් බඩු වගේක් ගන්න මගේ යාළුවාගේ අම්මිත් එක්ක තමයි ගියේ. ඉතින් ඉස්සරහට මම ඒ දෙන්නවත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ගයිස් අපි දැන් ගෙදර යන්න හදන අපේ බඩු ටිකත් අරගෙන මට ලොකුවට නම් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද අපි දවල්නේ ගියේ. දවල් ගියපු හින්දා ඉතින් ඉක්මනට ගෙදර යන්න ඕන හින්දා ඉක්මනට අපි බඩු ටික අරගෙන ඉවර කරා. ඉතින් අදට vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් ඉස්සරහට ගේන්න ඉන්න vlog ගැන මම අප්ඩේට් මගේ WhatsApp channel එකට දානවා. ඉතින් ඒකේ link එක මම ඔයාලට පල්ලෙහින් දාන්නම්. ඉතින් අදට ගිහින් එන්න තමයි හදන්නේ. ඉතින් ඉස්සරහට අලුත් vlog එකක් අරගෙන ඉක්මනටම එන්නම්. ඉතින් එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.